අයිබෝවන් සුබ දවසක් මගේ ආදරණීය බණ්ඩි අම්මලා හැමෝටම. ඉතින් මගේ බණ්ඩි අම්මලාට මතකයි නේද? අපි පළවෙනි පරිච්ඡේදයේදී කතා කරා මව් කුසේ සිටින අපේ පුංචි පැටියාගේ බුද්ධි වර්ධනය සඳහා අපිට ගොඩක් ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන් කියලා. ඉතින් අද ඉඳලා අපි කතා කරන්න යන්නේ මොනවාද ඒ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් කියලා. ඉතින් පුංචි පැටියෙක් කුස දරාගෙන ඉන්න බණ්ඩි අම්මලා හැමෝම දන්නවා අපි ටිකක් කලබල වෙලා ඉන්නේ අපේ පුංචි පැටියා ගැන. ඉතින් ඒ අපේ හිතේ තියෙන පුංචි කලබලකාරී හැඟීම් නැති කරගන්නත් මෙන්න මේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් බබාට විතරක් නෙමෙයි අපිටත් ගොඩාක් උපකාරී වෙනවා. හැබැයි ඉතින් අපේ මේ බණ්ඩි අම්මලා ටික මතක තියාගන්න ඕනේ මම මේ කියන්නේ කුසේ ඉන්න පුංචි පැටියව දැන් ඉඳලම ශිෂ්‍යත්ව පන්ති යවන්න කියලා නන් නෙමෙයි. එයාගේ මොළය වර්ධනය වන පුංචි පුංචි ක්‍රියාකාරකම් ටික එයත් එක්ක කරන්න කියලා. ඉතින් අපි දන්නවා මේ අවධියේදී අපේ පුංචි බණ්ඩියේ ඉන්න පුංචි පැටියා ඉගෙන ගන්නේ අපේ හදවතට දැනෙන අපේ මොළයට දැනෙන දේවල් විතරක් නෙමේ අපි කියන කරන අපිට ඇහෙන දේවල්. ඉතින් අපිට පුළුවනි හැමදාම අපේ පුංචි පැටියත් එක්ක ආදරයෙන් කතා කරන්න, එයාට පුංචි කතන්දර කියලා දෙන්න. එයාට අපි කන කෑම, බීම, පළතුරු වගේ දේවල් අඳුන්වලා දෙන්න අපිට පුළුවනි. එයාට ඒවා ඇහෙනවා. ඒ ඇහෙන දේවල් එයා හොඳට මතක තියාගන්නවා. ඉතින් එහෙනම් හෙට ඉඳලා අපේ පුංචි පැටියාට පුංචි පුංචි බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් මුල ඉඳලම උගන්වන්න පටන් ගමු. එහෙනම් ආදරණීය බණ්ඩි අම්මලා හැමෝගෙම කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත බුද්ධිමත් සියලු අංගපසඟින් සර්ව සම්පූර්ණ දරුවෙක්ම වේවා.